Honorable T.K. Jayasundara, you have 10 minutes starting now to move ගරු your නියෝජ්‍ය private member කතානායකතුමනි මගේ මෙම යෝජනාව මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා. මගේ යෝජනාව මම කියලා ඉන්නම්. ශ්‍රී ලංකාව නව පුනරුදයකට අවතීර්ණ වී ඇති අවස්ථාවක රටේ සංචාරක ව්‍යාපාරය දේශීය ආදායම ඉහළ නැංවීමට හේතු වන හේයින්ද ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තර අතරින් ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයේද විශේෂිත සත්ත්ව හා ශාක විශේෂ වලින් ගහන වූ කන්නලිය වනාන්තරය සහ හිනිදුම් කන්ද ඇතුළත් කඳු වැටිය හේකොක් කඳු වැටිය ජෛව පද්ධතිය විදේශීය ජනතාවගේ විශේෂ අවධානය දිනාගත් පරිසර පද්ධතියක් වන හේයින්ද මෙම පරිසර පද්ධතිය ඇතුළත් පිටිගල උඩුගම නෙළුව දෙනියාය රත්නපුර නගර අයත් පරිසර පද්ධතිය සංචාර කලාපයක් ලෙස නම් කර එය සංවර්ධනය කිරීම සඳහා රජය විසින් අවශ්‍ය කටයුතු කරනු ලැබිය යුතුයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද අපි කතා කරන්න හදන්නේ විශේෂයෙන්ම ලංකාවේ පෙනහැල්ල පිළිබඳව. අපි ලංකාවේ පෙනහැල්ල කියලා ගත්තොත් එහෙම අපිට කතා කරන්න පුළුවන් ප්‍රධානම කොටස් ටික තමයි එක තමයි සිංහරාජ ලෝක උරුම වනාන්තරය. ඒක අපි දන්නවා ලෝකයේ අවිවාදිතයි සිංහරාජ ලෝක උරුම වනාන්තරය අපිට තියෙන ලොකුම සම්පත. දෙක තමයි විවිධ ශාක විවිධත්වයෙන් යුක්ත වූ ලෝකයේ ප්‍රසිද්ධ වූ කන්නලිය. ඒ කියන්නේ ඒකීය වර්ග කිලෝමීටරයක් තුල වැඩිම ශාක ඝනත්වයේ ශාක විවිධත්වයේ තියෙන වනාන්තරය තමයි කන්නලිය. ඊට පස්සේ දකුණේ උසම කඳු වැටිය කඳු කරේ කඳුව සහ කන්ද සහ කඳු වැටිය හිනිදුම් කන්ද මේක අපි දැන් නම් කරන්නේ හිනිදුම් කන්ද වුණාට බ්‍රිතාන්‍ය ජාතිකයන් මේක නම් කරේ හේකොක් කියලා. ඒ නිසා මෙන්න මේ ආශ්‍රිත මහදෙවන්ත වනාන්තර පද්ධතියත් මේකට උරුම වෙච්ච ගර්ම කලාපීය සදාහරිත තෙත් වනාන්තරයේ පද්ධතිය විශේෂයෙන්ම අඩි 2000යි 3000යි අතර පරතරයේ තියෙන මනුෂ්‍ය වාසයට ඉතාම හිතකර වූ පරිසර පද්ධතියක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේකෙදි මම කලින් කියපු ඒ විශේෂ වනාන්තර තුන ඒ කියන්නේ තුන් ඇඳු ත්‍රිකෝණයක් ලෙස අපිට සලකන්න පුළුවන්. මේක එක වැඩි දුරකට මේ පිහිටලා තියෙන්නේ. මේ තුන් ඇඳු ත්‍රිකෝණය මේක නිතරම මිහිදුමෙන් වැහිලා තියෙන නිසා අපි හිනිදුම් කන්ද කියන්නේත් මිහිදුමෙන් වැහිලා තියෙන නිසා සිංහරාජ්‍යෙත් නිතරම මිහිදුමෙන් වැහිලා තියෙන. අපි හිතනවා මේක මිහිදුම් ත්‍රිකෝණයක් නැත්නම් මිස් ට්‍රෑන්ගල් එකක් හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. මේ මිස් ට්‍රෑන්ගල් එක හා බැඳිච්ච වටා නගර ගණනාවක් තියෙනවා. ඒ තමයි මේ පැත්තේ උඩුගම, පිටිගල, නෙළුව, ඇල්පිටිය, සූර්යකන්ද, කලවාන, දෙනියාය, රත්නපුර මේ අවට තියෙන නගර. ඉතින් මේ නගරත් එක්ක බැඳිච්ච ජනතාවක් සහ හොඳ කඳු පද්ධතියක් ජල මූලාශ්‍ර පද්ධතියක් ඇලි තියෙන ගංගා තියෙන මේ මහාදෙවන්ත ස්වභාව ධර්මයේ අනුනත්වයෙන් පිරිච්ච මේ පරිසර පද්ධතිය ගැන තමයි අපි අද කතා කරන්නේ. මේක අපේ විශේෂයෙන්ම මේ මොහොතේ අපට වැදගත් වෙනවා. ජාතික ජනබලවේගයේ රජයක් යටතේ අපි ජාතිය අවදි වන අවස්ථාවක්, ජාතිය නැගිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තයේ විවිධ නව පැතිකඩක්, නව අලුත් විවරයක් විවෘත කරගන්න පුළුවන් අවස්ථාවක් අපිට තියෙනවා. මේ පද්ධතිය විශේෂත්වය මොකද්ද? එකක් තමයි අපිට මේ වනාන්තර පද්ධතියට මේ පැත්තෙන් කොළඹ පැත්තෙන් ගිහිල්ලා මතුගම පැලවත්ත පැත්තෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් හික්කඩුව බෙන්තර අම්බලන්ගොඩ ඒ පැත්තෙන් ඇල්පිටිය පිටිගල පැත්තෙන් ඇතුල් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගාල්ල හික්කඩුව උඩුගම ඒ පැති වලින් ඇවිල්ලා අපිට තවලම නෙළුව හරහා ලංකාගම පැත්තෙන් ඇතුල් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගාල්ල මාතර දෙනියාය ඒ පැත්තෙන් දෙනියාය පැත්තෙන් ඇතුල් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් උඩවලව රත්නපුර කලවාන පැත්තෙන් ඇතුල් වෙන්න පුළුවන්. මේ ලංකාවේ මේ පැති 6කින් 7කින් මේකට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් අපේ සංචාරක ව්‍යාපාරේ අපි කතා කරනකොට සංචාරකයා මේක මගහැරලා තමයි අපේ රටේ ගමන් කරන්නේ. සංචාරකයාට අවශ්‍ය දේ මෙතන දකුණේ ඉන්න සංචාරකයෙකුට ඒ තමන්ගේ සීතල දේශගුණයට ගිහිල්ලා ඒ කඳුකර පරිසරයක් එක්ක ගත කරන්න තියෙන කාලයට යාට යන්න වෙනවා ඇල්ලට හෝ නුවරඑළියට. නමුත් අපි මෙතන ඊටාම ළඟ ප්‍රදේශයක් මේක හරහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනිත් පැත්තෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රත්නපුර මේ හැම දිස්ත්‍රික්කයක්ම සම්බන්ධ වෙන මැද කොටසක්. මෙන්න මේ පද්ධතිය ගැන තමයි අපි අද කතා කරන්නේ. මේ පද්ධතිය කොහොමද අපේ රටට ආදායමක් උපයන්නේ? මේ පද්ධතිය කොහොමද අපේ ප්‍රදේශයේ ජනතාවගේ නව ජීවන රටාවක් බවට පත් කරවන්නේ? මෙන්න මේ පිළිබඳ සාකච්ඡාවක් තමයි අපි අද කතා කරගන්න හදන්නේ. ඉතින් අපි මේකෙදී අපි විශේෂයෙන්ම කතා කරන්න ඕන මේක හරහා අපි ලෝකේ සංචාරක ව්‍යාපාරේ කොහොමද අපි ආකර්ෂණය කරගන්නේ? විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ ලංකාව ගැන ප්‍රසිද්ධ දූපතක් හැටියට ලංකාවේ මුහුද ලෝකේ ප්‍රසිද්ධයි හොඳ වෙරළක් හැටියට. හැබැයි අපිට ලෝකේ තියෙන දියුණු රටවල අය මේ රටට එන්නේ මුහුද පාවිච්චි කරන්න බැරි වෙන හේතු සාධකයක් තියෙනවා. ඒ තමයි අපේ බ්ලූ ෆ්ලැග් කියන ඒ සම්මුතිය එහෙම නැත්නම් බ්ලූ ෆ්ලැග් කියන රෙකග්නිෂන් එක. ඒක අපිට ලැබිලා නැහැ.
අපිට ඒ නිසා මේ ලෝකේ දියුණු රටවල් වල සංචාරකයෝ අපේ මූදේ නාන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි අපේ ඊකෝලයි බැක්ටීරියා වගේ දේවල් මේ මුහුදු ජලයේ තියෙන එක. ඒ නිසා අපිට අපේ මුහුද ලස්සන වුණාට පවිත්‍ර මුහුදක් නොඉඳුල් මුහුදක් බවට පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි යන්නේ විදේශ සංචාරකයා ඉල්ලන ඒ නොඉඳුල් කලාපයක්, නොඉඳුල් වතුර, නොඉඳුල් ඒ ජල ප්‍රවාහයක් මෙන්න මේ තියෙනවා මෙන්න මේ මම කියන කලාපය ඇතුලේ. ඒ නිසා ඒ අපේ රටේ සුව විඳින්නේ නැ සංචාරකයට ක්‍රිස්ටල් වෝටර් එහෙම නැත්නම් හොඳටම නොඉඳුල් ජල පහුලාශ්‍ර තියෙන ප්‍රදේශයක් තමයි මේක. ඒ නිසා ඒ සංචාරකයාගේ ඒ අවශ්‍යතාව සපුරා ගන්න හොඳම තැනක් තමයි මෙන්න මේ කලාපය. දෙවෙනි එක තමයි ලෝකේ තියෙන ඔක්සිජන් ප්‍රතිශතය ඉහළම ප්‍රදේශයක් තමයි මේක. අපි සංචාරකයෝ ඉතාම කැමති ඔක්සිජන් අධික ප්‍රදේශයකට ජීවත් වෙන්න. ඒ නිසා ඒගොල්ලෝ ඉන්න කෙටි කාලය තුළත ඔක්සිජන් සාන්ද්‍රණය ඉතාම ඉහළ පරිසර පද්ධතියක් ඇතුලේ ඒ ගත කරන්න කැමති. ඒකට හොඳම ප්‍රදේශය තමයි මේ මම කියන මිහිඳුම් ත්‍රිකෝණ කලාපය. මේ කඳු ආස්තුන ආශ්‍රිත කලාපය. ඊළඟට අපේ කඳුකරේ අපේ මේ ප්‍රදේශය එක පැත්තකින් හම්බන්තොට වියලි කලාපේ ඉඳලා එහෙම නැත්නම් තවත් අපි ගත්තොත් සීතලම කලාපේ නුවරඑළිය පැත්ත මේ දෙකටම මැද තියෙන ඊටාම මෘදු දේශගුණ කලාපයක් තමයි ක්ලයිමේට් එක සොෆ්ට් ක්ලයිමේට් එකක් මෙතන තියෙන්නේ. ඒ නිසා මේ දෙකටම අයිති නැති සමට ඊටාම හොඳ ශරීරයට ඊටාම හිතකර දේශගුණ කලාපයක් මේ ප්‍රදේශයේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ගොඩක් සංචාරක කලාප ඒක කාලයක් තිස්සේ භාවිතා කිරීම ඇතුලේ ඒවා පරිහරණය කරලා යල් පැන ගිහිල්ලා තියෙන්නේ. නමුත් නොඉඳුල් සංචාරක කලාපයක් තමයි මම මේ කියන කලාපය. මෙන්න මේ නොඉඳුල් සංචාරක කලාපය අපිට හොඳට සස්ටේනබල් විදියට ඊටාම පරිස්සමෙන් මේ සංචාර කලාපයේ ගොඩනැගීම ඇතුලේ අපිට පුළුවන් වෙනවා ලංකාවේ ඊටාම ඉහළ හොඳ සංචාරක බිමක් බවට මේක පත් කරගන්න. ඒ විතරක් නෙමෙයි. තව තියෙනවා මේකට අපි දන්නවා අපේ රට තේ පිළිබඳ ප්‍රසිද්ධයි. කුරුඳු පිළිබඳ ප්‍රසිද්ධයි. කුණුබඩු පිළිබඳ ප්‍රසිද්ධයි. මැණික් පිළිබඳ ප්‍රසිද්ධයි. මේ සියල්ල එකට කැටි කරපු කලාපය තමයි මේක. මේ පැත්තේ අම්බලන්ගොඩ පැත්තෙන් එනකොට ඇල්පිටිය කුරුඳු කලාපය. ඒ පස්සේ අනිත් පැත්තෙන් ගාල්ල ඒ පැත්තේ මාතර පැත්තෙන් එනකොට තේ කලාපය. අනිත් පැත්තෙන් රත්නපුර පැත්තෙන් එනකොට මැණික් කලාපයක්. මේ පැත්තේ ඉතුරු මේ සියල්ලම කලාප ගත්තාම හොඳම කුළුබඩු නිෂ්පාදනය කරන කලාපයක්. ඒ නිසා එන සංචාරකයට මේ කලාපය ඊටාම වටිනා කියන කලාපයක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් මේකේ තියෙනවා විශේෂයෙන්ම ඓතිහාසික ප්‍රදේශ. මේ ඓතිහාසික ප්‍රදේශ ගත්තට පස්සේ අපේ පැරණි සාහිත්‍යයට සම්බන්ධ වෙච්ච කලාප මේවා ඊටාම තියෙනවා. විශේෂ පල්ලි තියෙනවා. හිනිදුම පල්ලිය කියන්නේ අපි කල්ලාරි කන්දත් සහිත ගිංගඟ අසබඩ තියෙන ඊටාම දර්ශනීය පල්ලියක්. ඒ පල්ලිය තියෙන්නේ මේ කලාපය ඇතුලේ මේ හිනිදුම් කන්දත් කන්නලියත් මැද තමයි මේක තියෙන්නේ. ඒ නිසා මේ ඊටාම වටිනා පන්සල් මේ තියෙනවා මේ ප්‍රදේශවල. ඒ විතරක් නෙමෙයි සංස්කෘතික විවිධත්වයක් සහිත ප්‍රදේශයක්. වතුකරේ ජනතාව ලංකාවේ දෙමළ මුස්ලිම් සිංහල ජනතාව ප්‍රදේශ ජීවත් වන විවිධ සංස්කෘතීන් තියෙන ග්‍රාමීය සංස්කෘතියක් සහ Honorable T.K. Jayasundara, you have 1 more minute. තියෙන ප්‍රදේශයක්. ඊට පස්සේ මේකේ තියෙන හොඳ ඇඩ්වෙන්චර්ස් ප්ලේසස්. ඒ කියන්නේ මේ මිනිසුන්ට විවිධ අත්දැකීම් ලබන්න පුළුවන් හොඳ කලාප තියෙනවා. පක්ෂීන් විවිධ සතුන් ශාක විවිධත්වයේ තියෙනවා. ඒ නිසා මෙන්න මේ කලාපය විශාලම වැදගත් කලාපයක්. මේ නව සංචාරක කලාපයට අපි වීම නිසාම අපිට විශාල ජාතික ආදායමක් ලබන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බෙන්තර අම්බලන්ගොඩ හික්කඩුව මෙම කලාපයට එනකොට අපිට ඒගොල්ලොන්ගේ කුරුඳු තේ කුළුබඩු කිතුල් නිෂ්පාදන ආශ්‍රිත ඒ දැවැන්ත ආර්ථික නිෂ්පාදනයට නව පණක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ ආශ්‍රිත ජනතාවට විශාල ආදායමක් ලැබෙන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් කොග්ගල හික්කඩුව කන්නැලිය ලංකගම හරහා සංචාරක කලාව වෙනකොට ගිංගඟ ආශ්‍රිත ප්‍රදේශයේ විවිධ ඇඩ්වෙන්චර්ස් දෙන්න පුළුවන්. ඒගොල්ලන්ට බෝට්ටු සවාරි දෙන්න පුළුවන්. විවිධ ආකාරයේ දෙන්න පුළුවන්. ඒ නව අත්දැකීම් දෙන්න පුළුවන්. කඳුනගිනියව දෙන්න පුළුවන්. මේ හැම පැත්තෙම ඒ පැත්තේ ආදායම් මාර්ගයේ ජනතාවට ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ උඩවල රත්නපුර හරහා හික්කඩුව ඒ පැත්තෙන් එනකොට ඒ පැත්තෙන් Honorable member, your time is up. කලාපයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේකදී අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කලාපය පිළිබඳ නව සංචාරක ප්‍රවේශයක් ගන්න. අපි අද අපේ නව කතිකයන් පක්ෂ විපක්ෂ සීළු කතිකයන්ගේ දැනුම එකතු කරලා අදහස් එකතු කරලා අපේ ඇමතුමාගේ අදහසුත් එකතු කරලා නව කලාපයක් බවට මේක පත් කරන්න ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය ලබා දෙන්න කියන ඉල්ලමින් මම නියඬ වෙනවා. බොහොම ස්තුතියි. Honorable Lal Premnath, you have 5 minutes to second that motion. නියෝජක කතානායකතුමනි, සිසෙන් ටී.කේ. ජයසුන්දර ගරු මන්තුමා ගෙනන ලද
සංචාරක ව්‍යාපාරය සම්බන්ධ යෝජනාව ස්ථිර කරමින් මම කැමති ඒ සඳහා එය